හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අද මම ඔයාලට ගෙනාවේ ගෙදරදීම තක්කාලි වලින් ක්ලීන් අප් එකක් කරගන්න විදිය. මුලින්ම මම තක්කාලි ගෙඩියක් හොඳට බ්ලෙන්ඩ් කරලා අරගෙන ওই ක්ලෙන්සර් එක හදාගන්න තමයි හදන්නේ. තක්කාලි ගෙඩිය බ්ලෙන්ඩ් කරනකොට වතුර දාන්න එපා. ඒ ඉස්ම වලින් තමයි අපි මේක කරගන්නේ. ඔය මම රෝස් වෝටර් දාන්නේ. මට තියෙන්නේ ඔයිලි ස්කින් එකක් හින්දා මම රෝස් වෝටර් තමයි පාවිච්චි කරන්නේ ක්ලෙන්සර් එකට. ඉතින් හොඳට කලවම් කරගන්න. කලවම් කරලා ඉතින් මූණේ හොඳට මේ පුළුන් කෑල්ලක් අරගෙන හොඳට මූණේ ඇප්ලයි කරලා විනාඩියක් විතර තියලා පුළුන් කෑල්ලකින්ම සෝදලා හරින්න. ඊළඟට හුමාලය අල්ලන්න ඕන. අනිවාර්යෙන් ක්ලීන් අප් එකේදී හුමාලය අනිවාර්යෙන්ම කරන්න ඕන. හොඳට රෙදි කෑල්ලකින් මූණ වහගෙන හොඳට හුමාලය අල්ලන්න. හුමාලය ඇල්ලුවට පස්සේ ඉතින් කරන්න තියෙන්නේ ස්ක්‍රබ් කරන එක තමයි. ස්ක්‍රබ් කරන්න මම තක්කාලි කෑල්ලක් අරගෙන ඒකට සීනි පොඩ්ඩක් දාගන්නවා. ඊළඟට කහ කුඩු චුට්ටකුත් දාගන්නවා. ඔයාලට පුළුවන් කෝපි කුඩු තියෙනවා නම් දාගන්න. මම අද කෝපි කුඩු දාන්නේ කහ පොඩ්ඩක් දාලා තමයි ස්ක්‍රබ් කරගන්නේ. ඉතින් ඒක මූණට හිමින් කරගන්න ස්ක්‍රබ් කරනකොට තදින් මූණ කරන්න එපා. මොකද මූණ හීරෙනවා සීනි වලට. ඊළඟට මසාජ් කරන්න මම ඔය හදාගන්න හදන්නේ තක්කාලි යුෂ ටිකක් දාලා ඇලෝවේරා ජෙල් ටිකක් දානවා. ඇලෝවේරා ජෙල් ටිකක් දාලා හොඳට කලවම් කරලා ඉතින් අත් දෙකට අරගෙන හොඳට මූණට ඇප්ලයි කරලා මුදුව හොඳට මසාජ් කරගන්න විනාඩි 2ක් විතර හොඳට උඩ වතට මසාජ් කරන්න. අපේ මුහුණට හොඳට මසාජ් එක දුන්නාම අපේ මුහුණ ලස්සනට තියෙනවා මේ. එතකොට අපේ කරපු ක්ලීන් අප් එකෙන් හොඳ ප්‍රතිඵල තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් මේකත් අනිවාර්යෙන් ඔයාලා try කරන්න. ඉතින් යාළුවනේ මගේ channel එක subscribe කරන්න. ගෙදර තියෙන දේවල් වලින් ලස්සන වෙන විදිහේ දේවල් තමයි මම ඔයාලට අරන් එන්නේ. ඉතින් හොඳට ඕක කලවම් කරලා මූණට ඉතින් ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. ඇප්ලයි කරලා පුළුන් කෑල්ලකින් අයින් කරලා දාන්න. ඊළඟට අන්තිම ස්ටෙප් එක තමයි ෆේස් පැක් එක. ඔය මම දාගන්නේ මුල්තානි මිට්ටි. මුල්තානි මිට්ටි හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් අපේ මූණට. මම ගොඩක් යූස් කරන්නේ මුල්තානි මිට්ටි. මොකද මට තියෙන්නේ ඔයිලි ස්කින් එකක් හින්දා. ඔයාලට පුළුවන් ඔයාලා කරන ඕනම ෆේස් පැක් එකක් යූස් කරන්න. ඊළඟට කඩලපිටි කියන්නේ හොඳ බ්ලීචින් එකක් අපේ මූණට. මම අනිවාර්යෙන් කඩලපිටි ෆේස් පැක් වලට ඇඩ් කරනවම තමයි. අපිට ගෙදරදීම කඩලපිටි හදා ගන්නත් පුළුවන්. මම ඒකේ වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම් ළඟදිම. ඔය මම දාන්නේ අන්තිම තක්කාලි ජූස් ටික. ඒ ටික කොහොම දාලා හොඳට කලවම් කරගන්න ෆේස් පැක් එක. හොඳට කලවම් කරගන්න. ඔයාලට ඕකට ওই වෙලාවට කෝපි කුඩු ටිකක් දාගන්නත් පුළුවන්. කෝපි කුඩුත් හරිම හොඳයි මූණට අපේ. මම අද දාන්නේ නැහැ. ඉතින් හොඳට කලවම් කරලා අපේ අතින් හරි නැත්නම් බ්‍රෂ් එකක් ආධාරයෙන් හරි මූණට හොඳට ඇප්ලයි කරගෙන ඒක හොඳට වේලෙන්න දෙන්න. හොඳට ඕක වේලෙනවා. වේලුණාට පස්සේ විනාඩි 20ක් විතර තියලා මූණ හොඳට සෝදලා හරින්න. සෝදලා හැරලා ඊළඟට ඔයාලා ගාන ටෝනර් එකක් ගාලා ඊට පස්සේ ඉතින් මොයිස්චරයිස් ක්‍රීම් එකක් ගාලා තියාගන්න. එතකොට හරි ගිහින් එන්න බුදු සරණයි ඔක්කොමලට.